හරි. ඉන්දියාව කියද්දි මතක් වුණේ මේ ළඟදී මොකද්ද? ප්ලේන් එක කඩන් වැටුනේ. ප්ලේන් එක කඩන් වැටුන එකේ මගින් 200 ගාන 290 ගානක්ද කොහෙද ඉඳලා එකම එකන ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? හිතන්නකෝ කොච්චර වාසනාවක්ද කියලා. හරිද? ඒක 290 ගානක් මැරිලා ඒ කියන්නේ එයා වැටෙද්දිත් 290 ගාන මැරිලා අළු වෙනවලු. හරිද? ඒ කියන්නේ මේ හොයා යානෙත් ඇවිලෙනවලු හොඳටම. කට්ටිය හොයාගන්නවත් නැල්ලු ඔක්කොම මේ ඇටකටු පව අළු වෙනවලු. හරිද? ඔක්කොම අළු වෙනවලු අරයා විතරක් නැගිටලා යනවලු. පස්සේ ඒ කියන්නේ දැන් එයා හිතන්නේ නැති ඇතිරි කවදාවත් මං විතරක් බේරලා ඇති කියලා. එයා නිකමට ගිහිල්ලා මේ පස්සේ බලද්දි නේ ආදන්නේ වාඩේ ඔක්කොම මැරලා මං විතරයි ඉතුරුනා කියලා කොච්චර වාසනාවක් ඇද්දේ මිනිස්සයාගේ. මාර වාසනාවක් ඒක නැගිටි. තප්පර ගාණක් ඇතුළේ දෙන ඕක කඩන් වැටෙන්න මහ වෙලාවක් යන්නේ නැහනේ. විනාඩියක්වත් යන්නේ නැහැ. තප්පර ගාණක් යන්නේ. විනාඩියකටත් අඩු කාලයක්. ඒතර ඒ අතරතුර අරයා මොකක් හරි වෙලා එයා කියන්නේ නම් එයාට මතක නැල්ලු මොකද්ද උනේ කියනවා. හරිද? කියන්නේ එයාට මොකද්ද උනේ කියලාවත් එයා මතක නැල්ලු. මොකක් හරි වාසනාවක් තිබිලා එයා ටක් ගාලා කලබල වෙලා එළියට පැනලා හරි මොකක් හරි වෙලා කොහොමරි බේරලා. අර ඉතින් ආයේ කෙනෙක් අතුරු නැහැනේ. ගිය පයිලට්ද හැමෝම මැරිලා. අරයා විතරක් ඉතුරු වෙලා. ඔව් එක්කෙනෙක් ඉඳලා තිබ්බා මේ ලන්ඩන් වල ස්ටුඩන්ට් කෙනෙක්. එයා ස්ථිරපදිංචියත් එහෙද කොහෙද? මෙහෙ ඇවිල්ලා සංචාරයකට හරි ඇවිල්ලා අපහු යන්න ගිහිල්ලා තියෙන්නේ. යද්දි අතරමඟ මේ වුණා. ඒ කියන්නේ මේ ප්ලේන් එක ඉන්දියාවෙන් එහාට යන්නවත් බැරි වෙලා ඒක උඩට අරගෙන විනාඩි 10ක් වගේ ඇතුළත ඔව් ඒක කඩන් ගන්නලා තියෙන්නේත් මේ හොස්ටල් එකක් උඩ. ඔව්. ඒකෙත් කට්ටියක් මේවා මැරලා. ඒතර හිතන්නකෝ ඒක හිටපු කට්ටියගේ අවාසනාව නිකන් හිතන්නකෝ. එයාලා නිකම්ම ගයක් ඇතුළේ හොස්ටල් එකක් ඇතුළේ ඉඳලා තියෙන්නේ. ඔව් ප්ලේන් එකේ දන්නවා මැරෙනවා තව පොඩ්ඩක් මේක වෙන්නේ මැරෙන්න කියලා දන්නවනේ. අර කට්ටිය මෙලෝ දෙයක් දන්නේ නැහැ. හරිද? එහෙම අවාසනාවන්ත කට්ටිය ඉන්නවා. හරිද? මං කතාවක් අහලා තියෙනවා. එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා මේ කුඹුරක් කොටකට. කුඹුර කොටනවා මිනිස්සයා. ඒ මිනිස්සයා මෙලෝ දෙයක් දන්නේ නැහැ. අර රාජාලියෝ ඉන්නවනේ රාජාලියෝ උපුස්ස වගේ සත්තු. අන්න ඒ සතෙක් සර්පෙක් පොළඟෙක්ව අරගෙන අහසින් ගිහිල්ලා එයාගේ කූඩුවට. මොකද රාජාලියා පොළඟව කනවනේ. ඒ කණ්ඩ අරගෙන ගිහිල්ලා. එතකොට අර මිනිස්සයා ඉතින් පාඩුවේ කුඹුරු කොටකට ඉඳලා කොහොම හරි මොකක් හරි වෙලා රාජාලියයි පොළඟයි අහස උඩදී මොනවා හරි වෙලා රාජාලියට අතෑරලා පොළඟව. අතෑරලා වැටලා තියෙන්නේ අර කුඹුරු කොටක හිටපු මිනිස්සයාට. මිනිස්සයා උඩට වැටලා තියෙන්නේ බෙල්ලට වැටලා තියෙන්නේ. දැන් අර තරහින් වගේ ඉන්නේ තර රාජාලියත් එක්ක වැටුන ගමන් ගහගෙන ගිහිල්ලා. බෙල්ලට ඒ මිනිස්සයා එතනම ඉවරයිලු. මැරලා. ඉතින් මේ මිනිස්සයා දන්නෙත් නෑ මට මේ තව මොහොතකින් මම මැරෙනවා කියලා එහෙම දන්නේ නෑනේ. දැන් මොකක් හරි අනතුරක් වුණොත් වතුරේ ගිලිනොත් හරි දන්නවා අපි තව චුට්ටකින් මැරෙනවා කියලා හරි. දැන් අර මිනිස්සයා මොනව කරන්නද? නිකන් කුඹුරු කොටකට ඉඳලා ඔළුවට මේ ඇඟට වැටලා එහෙමම සර්පය දෂ්ට කරලා මැරිලා. හරි. ඒ වගේ තමයි කට්ටියගේ අවාසනාව ඉතින්. මේ වාසනාව කියන්න බෑ ඉතින් අපේ ජීවිතත් කොයි වෙලද කියලා කියන්න බෑ. හරිද? දැන් හොඳට ඉන්නවා. දැන් මෙතෙන්ද කඩන් වැටු මේ ක්ලාස් එකට කඩන් වැටු ප්ලේන් එකක් එහෙම කාට කියන්නද? හරිද? කවුරුත් දන්නේ නැහැ ඉතින්. හරිද? හිතා ගන්නවත් බෑනේ. හරියක් වුණත් එහෙම තමයි. විභාගයක් වුණත් සමහර ළමයි ඉන්නවා මාරම හොඳට පාඩම් කරලා මුළු අවුරුදු ගානම සාමාන්‍ය පෙළට පාඩම් කරලා ගිහිලා ලියනවා. හැබැයි හිතපු සාමාර්ථය ගන්න වෙන්නේ නැහැ. සමහරට ෆේල් නොවෙන්න පුළුවන්. ඒකක් හිතාගෙන ගියපු කෙනාට අවසාන වාරයේ හොඳටම ලකුණු තිබිලා ඒකක් නැති වෙන්න පුළුවන්. ඒක ඉතින් අර එයාගේ වාසනාව අඩුව විභාගේ වෙලාවේ එයාට ආපු මනස තමයි. අර අපි මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ ඉපදෙද්දි යම්තරක ඉපදෙද්දි අවසාන චුතිසිත තමයි ඒකට බලපාන්නේ කියලා. එයා කොච්චර පින් කරපු කෙනෙක් වුණත් අවසාන මරණ මොහොතේ තියෙන සිත කියලා. විභාගෙත් අන්න ඒ වගේ තමයි. හරිද? ඔයා කොච්චර හොඳට පාඩම් කරලා ගිහිල්ලා එතන ගිහිල්ලා අවුල් කරගත්තොත් සොරිම තමයි. හරිද? සමහර කට්ටිය ඉන්නවා පාඩම් කරන්නෙත් නැහැ මෙලෝ දෙයක් කරන්න කරනවා වැඩ. අර නොහිතන විදිහට පාස් වෙන කට්ටියත් ඉන්නවා. ඒක එයාලගේ වාසනාව. සමහරව අර බලන් යන පාඩම් වලින් මේ විදිහටම ගාණක් ආවොත් එහෙම ඒක ලියා ගන්න පුළුවන්. හරිද? හැබැයි මං කරන්නේ එහෙම නෙමෙයි. මම කරන්නේ දෙන ඕන ගාණක් හදන්න පුළුවන් කියන කඩපාඩම් කරන්නේ නැතුව ගණන් ටික හදවන එක තමයි කරන්නේ.